Wayamba Denuwanat. ඔයාගේ ජීවිතේ ඉස්සරහට යනකොට වටේ ඉඳන් බුරන හැම වල්බල්ලෙක් එක්කම රණ්ඩු වෙන්න ගියොත් එහෙම ඔයාට වගේ ගමන යන්න බැරි වෙනවා. ඔයාට රණ්ඩු වෙවි තමයි ඉන්න වෙන්නේ. ඉතින් බුරන එක ඇවිල්ලා බල්ලන්ගේ කතිය. මොකද බල්ලෝ බුරන්නේ අඳුරන්නේ නැති මිනිසුන්ටනේ. අන්න ඒ වගේ තමයි අපේ ජීවිතෙත් අපිට වැඩිපුරම කතා හදන්න ප්‍රශ්න දාන්නේ අපිව දන්නේ නැති මිනිස්සු. ඉතින් තමන්ගේ ජීවිතේ ඉදිරියට යනකොට ගොඩාක් ප්‍රශ්න එනවා. ගොඩාක් නිന്ദා අපහාස කියන දේවල් එනවා. සමහර වෙලාවට ජීවිතේ ළඟින්වත් තමන්ට තල්ලුවක් වෙන්න කවුරුවත් නැහැ. තමන්ගේ ජීවිතේ දෙමව්පියෝ, තමන්ගේ සහෝදරයෝ, තමන්ගේ ළඟ හිටපු හැම කෙනාම පවා තමන්ට නැති වෙන්න පුළුවන්. හැබැයි ඔයාගේ ජීවිතේ පටන් ගත්ත අඩිය එහෙමම අවසාන වෙන තාක්කල්ම තියෙන්න ඕනේ. ජීවිතය අනිවාර්යෙන්ම දිනන්න ඕනේ. මොකද ජීවිතය කියන තැනේදී අපි වෙන මිනිස්සුත් එක්ක ඇටැක් කර ඒ මිනිස්සු කියන දේවල් වලට අපි දුක් වෙවි ඉන්න ගියොත් එහෙම අපිට හැමදාම එකම තැන තමයි පල් වෙවි ඉන්න වෙන්නේ. ඉතින් ඒක හින්දා ඔයාගේ ජීවිතේ ඔයා ලස්සනට ඉදිරියට යන්න ඕනේ. ඔයාට අනිවාර්යෙන් මේක කරන්න පුළුවන්.